ඔයා දන්නවද ගුවන් විදුලියේ නිපදවුවේ කවුද කියලා? ඒ තමයි ගුග්ලියල්මෝ මාකොනි. හැබැයි මම අද ඔයාලට කියන්න යන්නේ ඔහු කියන නම් නෙවෙයි. ගුග්ලියල්මෝ මාකොනි ගුවන් විදුලියේ නිපදවලා මිනිස්සුන්ගේ කන් පිනවුවනේ. ඒත් මිනිස්සුන්ට ඕනේ වුණා එකපාර ඇසයි කනයි දෙකම පිනවන ක්‍රමයක්. එහෙම ක්‍රමයක් සොයාගත්ත කෙනා ගැන තමයි මම අද ඔයාලට කියන්න යන්නේ. ඒ තමයි ජෝන් ලොගී බෙයාර්ඩ්. 1888 වර්ෂයේ අගෝස්තු මාසයේ 13 වෙනිදා එලන්ස්බර්ග් කියන නගරයේ ජෝන් ලොගී බෙයාර්ඩ් උපත ලැබුවා. පොඩි කාලේ ළමයි සෙල්ලමට දුරකථන හදනවා, ක්‍රීඩා භාණ්ඩ හදනවානේ. ඉතින් ජෝනුත් ආස කළා මේ වගේ අලුත් දේවල් හදන්න. සමහර වෙලාවට ජෝන් මෝටරයක් හදාගෙන Tamanගේ සෙල්ලම් වාහනයට හයි කරලා විදුලිය නිපදවා ගන්නවා. ජෝන්ගේ පියා පූජකවරයෙක්. ඉතින් ජෝන්ගේ පියාට ඕනේ වුණා Tamanත් පූජකවරයෙක් නිසා පුතාවත් පූජකවරයෙක් කරන්න. ඒ ජෝන්ගේ හිත ඇතිලා යන්නේ විද්‍යාවට. ඉතින් ඔහු ඇතුළු වෙනවා ග්ලාස්ගෝ කාර්මික විද්‍යාලයට. ඒ කාර්මික විද්‍යාව තවත් හදාරන්න. ඉතින් ජෝන් මේ විද්‍යාලයට ඇතුළු වුණාට පස්සේ කැමරාවක් හදනවා. ඒක මොහුගේ මිතුරන් අතර ගොඩක් ජනප්‍රිය වෙනවා. ජෝන්ට පුළුවන් වෙනවා ඒ විද්‍යාලයේ විද්‍යාවේදී උපාධිය හිමි කරගන්න. ජෝන් සෙලීනියම් මූලද්‍රව්‍ය ගැන හොයාගෙන ඒ විදුලි බලය හා සම්බන්ධ කරගනිමින් පර්යේෂණ ගොඩාක් සිද්ධ කරනවා. ඒ වගේම කෘත්‍රිම දියමන්ති නිෂ්පාදනය කරන්න පර්යේෂණ සිදු කරනවා. ඒත් ඒ එකක්වත් සාර්ථක වෙන්නේ නැහැ. ජෝන්ට හිතෙනවා ඇසත් කනත් එකවර පිනවන්න උපකරණයක් මට නිර්මාණය කරන්න බැරියයි කියලා. ඉතින් ජෝන් උත්සාහ කරනවා මේ වගේ උපකරණයක් හදන්න. ඔහු පරිහරණයෙන් ඉවත් කරලා තිබ්බ කැඩිච්ච ගුවන් විදුලි කිහිපයකුයි හිස් විස්කෝතු ටොෆී ටින් කිහිපයකුයි එකතු කරගෙන ලොකු උත්සාහයක යෙදෙනවා ඇසත් කනත් එකපාර පිනවන උපකරණයක් හදන්න. 1924 වර්ෂයේ මොහුට පුළුවන් වෙනවා කිලෝමීටර් 2යි මීටර් 750ක දුරට කුරුසයක ඡායාවක් ගමන් කරවන්න. ඔයා දන්නවද මොහු මේකෙන් කොච්චර සතුටටපත් වුණාද කියනවනම් එවෙලේම පුවත්පත් වාර්තාකරුවන්ට මිතුරන්ට වගේම අසල්වැසියන්ට මේක ප්‍රදර්ශනය කරා. මේකෙන් සතුටටපත් වෙච්ච ජෝන්ගේ පියා මොහුට විදුලි උපකරණ කට්ටලයක්ම මිලදීගෙන දුන්නා. මුලින්ම ජෝන් ඉංග්‍රීසි හෝඩියේ අකුරු 26 ඡායාගත කරා. 1930 වර්ෂයේ මාර්තු 31 වෙනිදා බ්‍රිතාන්‍ය ගුවන් විදුලිය මගින් රූපවලට ශබ්ද එකතු කරලා රූපවාහිනී සේවාව ආරම්භ කළා. ඉතින් ජෝන් ලොගී බෙයාර්ඩ් රූපවාහිනියේ නිර්මාතෘ බවට පත් වුණා. 1946 වර්ෂයේ ජූනි 14 වෙනිදා ජෝන් ලොගී බෙයාර්ඩ් මිය ගියා. මං ඔයාලට පුංචි පණිවිඩයක් දෙන්න කැමතියි. ඔන්න රූපවාහිනිය බලනකොට සීමාවක් ඇතුව බලන්න. ඉතින් ඊළඟ දවසෙත් මම ඔයාලට මේ වගේ විශ්වයේ වීරයෙක් ගැන ලස්සන කතාවක් අරගෙන එනවා. අමතක නොකර ඒ වීඩියෝ එකත් බලන්න.